මෙන්න මේ වීඩියෝ එක ටිකක් බලන්නකෝ. දැක්කද මේ වීඩියෝ එකේ සුරතා සතා එයාව හදලා වඩලා කන්න බොන්න දීලා ආදරෙන් බලා ගන්න එයාගේ අයිතිකාරයෝ දෙන්න දෙපැත්තකට බෙදෙනකොට එයා දක්වන ප්‍රතිචාරය දැක්කද? එයාට තේරෙන්නේ නැහැ කොයි පැත්ත තෝරගන්නද කියලා. මොකද එයා දෙන්නට මාද මේක සමහර විට එක්ස්පෙරිමන්ට් එකක්. මේක සමහරට එක්ස්පෙරිමන්ට් වීඩියෝ එකක් වෙන්න පුළුවන්. සමහර විට ඇත්තටම ඒ වගේ අවස්ථාවකදී ගත්ත වීඩියෝ එකක් වෙන්න පුළුවන්. මම ඒකට ඒ ඩීටේල් එකට යන්නේ නැහැ. හැබැයි මම මේ වීඩියෝ එක දෙන්න හදන පණිවිඩයට මම හරිම කැමතියි. මම හිතුවා ඒ ගැන කතා කරන්න ඕනේ කියලා. මම කතා කරන්න හිතුවේ දෙන්නෙක් වෙන් වෙනවා කියන එක නරක තීරණයක් කියන එක නෙමෙයි. දෙන්නෙකුට වෙන වෙන අයිතිය තියෙනවා. දෙන්නෙකුට වෙන වෙන්න පුළුවන්. ඉතින් එහාටත් කියොත් ඩිවෝස් කියන එක. එහෙම නැත්නම් දික්කසාදය කියන ඒ වචනේ හැමතිස්සෙම නරක වචනයක් කියලා මම ස්ටීරියෝටයිප් කරන්නේ නැහැ. ඒ වචනේ හැමතිස්සෙම නරක වචනයක් කියනකොට මම දාන්නේ නැහැ. මම ඒගොල්ලට යන්නේ නැහැ. පොත සමහරලාට ජීවිතේ ගන්න හොඳ තීරණයක්. දික්කසාද වීම කියලා කියන එක. එහෙම වෙන්න පුළුවන්. හැබැයි එහෙම තීරණයකදී අපි යටතේ ඉන්න අපේ දරුවන්ට අපි සුරක්ෂිත වාතාවරණයක් හදලා දෙනවද කියන එක ගොඩාක් හිතලා බලන්න ඕන දෙයක්. මොකද අර සුරතා සතා දැක්ක නේද? එයා දෙන්නට මාදරේ. එයාට දන්නේ නැහැ කොයි කෙනාව තෝරගන්නද කියලා. කාවද තෝරගන්න ඕනේ කියන එක එයාට තේරෙන්නේ නැහැ. ඒ වගේ තමයි හිතන සතෙකුට එහෙමනම් පුංචි දරුවෙකුට කොහොමද දැනෙයිද කියලා. ඒ වගේ තමයි අපි යටතේ ඉන්න අපේ දරුවෝ සමහරට අපි තීරණ ගන්නවා. අපිට ඕන තීරණ ගන්නවා. අපේ අනාගතය ගැන හිතලා තීරණ ගන්නවා. අපිට මේක පීඩනයක් අපිට දරා ගන්න බැරි කියලා තීරණ ගන්නවා. හැබැයි අපි යටතේ ඉන්න වික්ටිමයිස් වෙනවා. ඒක පීඩනයට ලක් වෙන පීඩිතයා කියලා කියන්නේ. ඒ පීඩිතයා එයා මොකද වෙන්නේ? එයාගේ මනස ගැන අපි හිතනවද? එයාගේ හැඟීම් ගැන අපි හිතනවද? දරුවෙකුට මේ වගේ සිටුේෂන් එකකදී දරුවෙක් ශාරීරික වශයෙන්, මානසික වශයෙන් සහ ආර්ථිකමය වශයෙන් සහ හැම පැත්තෙන්ම අධ්‍යාපනයේ වටපිටාවෙන් හැමදේම ආරක්ෂිත වෙන්න ඕනේ, සුරක්ෂිත වෙන්න ඕනේ. සුරක්ෂිත වෙන්න ඕනේ. එහෙනම් සුරක්ෂිත වෙනවා නම් එහෙම තීරණයක් අතට කමක් නැහැ. හැබැයි ඒත් අපිට ලොකු හැකවරණයක් වෙන්න බෑ. ඒ දරුවගේ මනස මොන විදිහට ඉස්සරහට යයිද? ඒ දරුවගේ මනස මොන විදිහට ප්‍රොසෙස් කරයිද? මොන විදිහට එයා ජීවිතේ දිහා දකීද? ජීවිතේ දිහා අනාගතේ දිහා කොහොමද දකීද කියන එක අපිට කියන්න බෑ. ඒ හැම දෙයකම වඩා මට මේ වීඩියෝ එක බැලුවම කතා කරන්න හිතෙච්ච දේ තමයි අපි වෙන්නේ ඇයි? අපි හරියට තේරුම් අරගත්තා නම් අපිව හරියට තේරුම් ගත්තා නම් අපිට ඕන කෙනාමද අපේ ජීවිතේ ඉන්නේ කියලා හරියට අපි අපෙන් ප්‍රශ්න අහගත්තා නම් මොකද ජීවිතේ තීරණයක් ගන්න ඉස්සර දහස් වතාවක් ඒ ගැන හිතන්න ඕනේ. ගොඩාක් සැරයක් ඒ ගැන හිතුවා නම් සමහරට ප්‍රශ්න පොඩ්ඩක් අඩු කරගන්න පුළුවන් වෙයි. මම කියන්නේ නැහැ එහෙම හිතලා තීරණ ගත්ත පළියට ජීවිතේ ප්‍රශ්න ඇති වෙන්නේ නැති වෙයි කියලා. ප්‍රශ්න එන්න පුළුවන්, වටපිටාවෙන් එන්න පුළුවන්. අපි හිතන්නේ නැති විදිහකින් ප්‍රශ්න කඩම් පාත් වෙන්න පුළුවන්. ඒ මොන දේ වුණත් අපිට පුළුවන් වුණා නම් නේද ටිකක් ඉඳගෙන සංවේදී වෙන්නේ නැතුව අපි සංවේදී ජීවීන් මිනිස්සු. අපි සංවේදී ජීවීන්. මම මේ වීඩියෝ එකේ පෙන්නපු සතා වගේ නෙමෙයි. අපි සංවේදනා බුද්ධියක් තියෙන මිනිස්සු. ඒක හරි. ඒකට අපිට පුළුවන් වුණා නම් නේද ඒක පාවිච්චි කරලා ටිකක් අනිත් කෙනාගේ හැඟීමුත් තේරුම් අරගෙන අපේ හැඟීමුත් තේරුම් අරගෙන අනේ සහකම්පනයේ දක්වලා අපිට පොඩ්ඩක් ඉඳගෙන කතා කරලා මේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් වුණා නම් අපිත් සුරක්ෂිත වෙනවා. අපි විශ්වාස කරලා අපේ ජීවිතේට ආපු කෙනා සුරක්ෂිත වෙනවා. සහ අපි නිසා මේ ලෝකෙ දකින්න සමාජ දරුවොත් මේ හැම දෙයකම වඩා සුරක්ෂිත වෙනවා නේද? එහෙම නේද ජීවිතේ? සාමාන්‍ය ජීවිතය කියන්නේ ලේසි නැහැ. ජීවිතය කියන්නේ එහෙම නේද? අපිට පුළුවන් වුණා නම් මේ ටික කරගෙන ගොඩාක් වටිනවා නේද? ඒක නිසා මම හිතුවේ මේ වීඩියෝ එක දැකලා මේ දේ කතා කරන්න ඕනේ කියලා. මට මෙන්න මේ දේ මගේ ඔළුවට ආපු හින්දා මේ වීඩියෝ එක දැක්ක වෙලා